අපේ සමහර මට සමාන දෙන අනිත් ලෝකය ගැන බාහිර පුද්ගලයෝ ගැන කරපු යම් යම් නිගමන වලින් අපේ ජීවිත පිරලා තියෙන සමිනාස අපිට එළියකට යන්න බෑ අපි දන්න අඳුරන කෙනෙක් මුණ ගැහෙන්න බෑ එයාලා ගැන අපි තුල තියෙන නිශ්චයන් විනිශ්චයන් ටිකක් පමණයි තියෙන්නේ අපි ඒක නිසා කොච්චර මානසිකව වැටෙන ස්වභාවයක්ද මනුෂ්‍ය තුල තියෙන සමිනාස අපිට පුළුවන් අපිට අපේ මයින්ඩ් සෙට් එක වෙනස් කරගන්න පුළුවන් අපිට ලෝකේ කවදාවත් වෙනස් කරන්න බෑ ඒතර ලෝකේ කොහොමද දුවන්නේ ලෝභ ද්වේෂ මෝහ උඩනේ ඒතර එහෙම දුවන ලෝකයක අපිට බලාපොරොත්තු වෙන්න බෑ රහතන් වහන්සේලා වගේ මුනිවරු වගේ පිරිසක් ඉඳී කියලා. අනිවාර්යයෙන්ම වැඩ කරන්න ගියොත් වැඩ කරන්න වෙන්නේ ඒ වගේ පිරිසක් එක්ක. ඒතර ඒ වගේ වෙලාවක මේ අර කියන්නේ වරක කනකොට මේ කොස් කපනකොට පොල් තෙල් ගා ගන්නවා වගේ තමන් සතිමත් වෙලා හිටියොත් අපි අර කියන්නේ ওই වැක්සින් එක ගහලා තියෙනවා නම් කොවිඩ් වැක්සින් එක එළියට ගියාට ප්‍රශ්නයක් නැහැ නේ. එහෙමයි. අපේ ෂීල්ඩ් එකක් ඒතකොට තියෙනවා. ඒ වගේ මේ සතියත් එක්ක ගියොත් අනිවාර්යෙන් ශාලිකා මිනිස්සු හිත රිද්දනවා. හිත රිදිලා ඉන්න මිනිස්සයා වාගේ හිත අනිවාර්යෙන්ම රිද්දනවා. එයා ඉන්නේ රිදිලා නම් ඒක අනිවාර්යෙන්ම සම්ප්‍රේෂණය කරනවා. එතකොට එයා ඉන්නේ තරහෙන් නම් ඒ තරහ ඔයාට සම්ප්‍රේෂණය කරනවා. එයා ගෙදර ප්‍රශ්නයක් දාගෙන ආව නම් ඒ මිනිස්සයා සිහිය පුරුදු කරලා තමන් පිළිමද අවයානස් එකක් නැත්තම් ඒක වපුරවනවා. අර කියන්නේ අපි හොඳ කරගත්තේ නැති තුවාලේ තියෙන ලේ අපි යන තැන හලහල යනවා කියන්නේ. ඒ තුවාලේ අපි තුලින් හොඳ කරගෙන නැත්තම් අපි යන තැන ඒක ඉහිරනවා එල්ලේ. ලෝකේ ලෙඩ කරන්නේ Taman ලෙඩ වෙච්ච කෙනා නේද සමහරවිට. ඒක හැටි. එතකොට බුදුවරයෙක් ධර්මයේ දේශනා කර මිනිස්සු සුවපත් කරනවා වගේම වැඩක් තමයි අර පැත්තෙනුත් වෙන්නේ. ඒක ඒගොල්ලෝ දැනුවත්ව වෙන වැඩක් නෙවෙයි. එතකොට ඒක නිසා අපිට මේ මිනිස්සුන්ට වෛර කරන්න අවශ්‍යතාවයක් නැහැ. නමුත් අපිට දැනගන්න පුළුවන් මෙයා ඉන්නේ මේ වගේ මානසික මට්ටමක හින්දා තමයි මෙයා මේක ප්‍රෙෂර් එක පිට කරන්නේ. එතකොට ඒ වගේ වෙලාවකත් ඉතින් එහෙම මිනිස්සු ඉන්න බව දැනගෙන Tamanට සතිමත් වෙන්න පුළුවන් නම් Tamanට පුළුවන් හිතයි මෑත් කරගෙන ඉන්න. එහෙමයි ස්වාමීන් මොන දේවල් සිද්ධ වුණත් මොන දේවල් එයා කරත් නොකරත් ඔය හොඳ සූත්‍රයක් තියෙනවා මේකට මගේ ජීවිතේ මම මේ කියවපු හොඳ සූත්‍රයක් සාරිපුත්තු ස්වාමීන් වහන්සේගේ ආඝාත පටිවිණය කියලා සූත්‍රයක්. ඒතර ආඝාත පටිවිණය සූත්‍රයේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ දේශනා කරන්නේ කොහොමද මිනිස්සෙන්ගේ ද්වේෂය කියන්නේ තරහව වගේ මානසිකත්වයක් පවත්වන මිනිස්සෙක්ගෙන් අපි කොහොමද ඒ මිනිස්සයාත් එක්ක ඩීල් කරන්න කියන එක. එහෙමයි සමහරවිට. අපි කොහොමද යත් එක්ක වැඩ කටයුතු ටික කරගන්න කියන එක. එතකොට ඒකෙදි කියනවා වචනය කය වචනය හිත. කය වචනේ හිත සංවර අසංවර ඔය ස්වභාවයන් ටිකක් විස්තර කරනවා. පුද්ගලයන් ටිකක්. එතකොට සමහර මිනිසුන්ගේ කය අසංවරයි. එහෙමයි. කායික ක්‍රියා සත්තු මරනවා හොරකම් කරනවා. කාමීත්‍යාචාරය කරනවා. ඊට පස්සේ වචනය ප්‍රශ්නයක් නැහැ. හිතත් ප්‍රශ්නයක් නැහැ. ඒතර ඔහොම මේ කැටගරයිස් කරනවා මේ පුද්ගලයෝ 8 දෙනෙකුට වගේ මට මතක විදියට. එතකොට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කියනවා අපි යනවා මේ චීවරයක් එහෙම නැත්නම් පාංශුකුල සිවුරක් හොයන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ. යද්දී තියෙනවා ඕජස් තැවරිච්ච ලේ තැවරිච්ච පණුව ගහපු රෙදි කෑල්ලක් මේ සොහොන් ඔය දාපු මිනි ඔතන කනත්තක. එතකොට කරන්නේ අපි අර ජරා වෙච්ච කෑල්ල දිහා බලනවා. පණුව ගහපු කෑල්ලක් තියෙනවා ඕජස් තැවරිච්ච කෑල්ලක් තියෙනවා. එතන මොකද්ද කරන්නේ? ඒ ටික දිහා බැලුවා. පයෙන් පාග ගත්තා. අර හොඳ ටික ඉරලා ගන්නවා. පැහැදිලිද මං කියන්නේ? එතකොට අන්න ඒ වගේ අර සමහර මිනිස්සුත් එක්ක ඒ වගේ කටයුතු කරන්න කියලා කියනවා. එතකොට දැන් තමන් යන්නේ හිතන්නකෝ ග්‍රීෂ්ම කාලෙක පාරට බැස්සොත්. දැන් මේ කාලේ ටික ග්‍රීෂ්මයිනේ රස්නීනේ. වතුර බීලත් නැත්තම් හරියට තිබහයි නම් ඉරට හැතැම්මයි නම් ගොන් කුරේක වතුර ටිකක් තිබ්බොත් තමන්ට බෝක බොන්න වෙනවනේ. එහෙමයි ස්වාමීන්. හරියට මැරෙන්න කිට්ටු වෙලා කලන්තේ දාලා දිනවා. එතකොට මොකද්ද කරන්නේ? අරකට අත දාන්නේ නැහනේ. ගොන් කුරේට අත දැම්මොත් මඩ ඇවිස්සෙනවා. කෝප්පයක් දාන්නත් බෑ. එතකොට කරන්න තියෙන්නේ අර දොලකට තියලා බොනවා කියන්නේ ඔය කැලවල වල යද්දී අපි දනිස් දෙක තියලා අත් දෙකක් තියලා කට තියලා බොන්නේ. එහෙමයි ස්වාමීන්. ඔය බල්ලෝ සාමාන්‍යයෙන් ඔය සත්තු බොන්නේ. ඒ ක්‍රමයට තමයි අරකින් වතුර බොන්න තියෙන්නේ. ඒකට සාමාන්‍ය සමහර මිනිස්සුත් එක්ක කණියුරු කරද්දී ඒගොල්ලොන්ගේ අතපය දාන්න කෝප්ප දාන්න බෑ. ඒ අදාළ විදියට ඒ කටයුත්ත කරගන්න ඕනේ. එතකොට අපි ફોකස් කරන්නේ යාගේ අර වැරදි පැත්ත නෙමෙයි. එයාගේ කය අසංවර මනුස්සයාගේ වචනේ සංවරයි නම් අපි බලන්නේ මෙයා කයෙන් මේ වගේ දේවල් කරත් මෙයාගේ වචනේ සංවරයිනේ. අපි එතකොට අපි අනුග්‍රහ කරන්නේ ඒකට. එහෙම නැත්නම් අපි අර මනුස්සයෙක් දැන් සම්පූර්ණ පරිපූර්ණ හොඳ මිනිස්සු මේ ලෝකේ නෑනේ. එහෙමයි. එහෙම මිනිස්සු නෑ.
මිනිසුන්ගේ වැරදි අඩුපාඩු තියෙනවා. එතකොට අපි හැම වෙලෙම බලන්නේ වැරදි අඩුපාඩුවක් නම් අපිට කවදාවත් මිනිස්සුත් එක්ක වැඩ කටයුතු කරන්න බෑ. එතකොට කරන්න ඕනේ අන්න අර වගේ ඒ මනුස්සයාගේ දැන් මෙයා මෙහෙම වුණාට මෙයාගේ මේ හොඳ ටික තියෙනවනේ කියන එක. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ වගේ ඔය ආඝාත පටින සූත්‍රයේ ලස්සන පැහැදිලි කිරීමක් කරනවා. අවසාන වෙන්නේ මිනිස්සෙක් කියන්නේ අවසාන මිනිස්සයාගේ හිතත් සංවරයි, කයත් සංවරයි, වචනයත් සංවරයි. ඊට පස්සේ එයාගේ චිත්තවකාශය මේ බොහොම පැහැදිලි විදියට තියෙනවනේ. ඒතර එයාව ආශ්‍රය කරන්න කියනවා හරියට නිකන් නිලුම් මල් පිවිච්ච වතුර බොන්න පුළුවන් විලක් වගේ. ඒකට බහින්නත් පුළුවන්, මේ නිලුම් මල් කඩා ගන්නත් පුළුවන්, බොන්නත් පුළුවන්, ළඟ වැටිලා ගහක් යට නිදා ගන්නත් පුළුවන්. එතකොට එහෙම භජනය කරන්න පුළුවන් මිනිස්සෙක් විදියට තමයි අර අන්තිම ඔක්කොම හොඳ කෙනා දාන්නේ. අන්තිමටම නරකම කියන්නකෝ. නරකම කෙනාගේ උදාහරණ දීලා තියෙන්නේ හිතත් අසංවරයි, කයත් අසංවරයි, වචනයත් අසංවරයි, හිතේ අවකාශයකුත් නැහැ, තනිකර ගන්නව දෙයක් නැහැ කියන්නකෝ. ඒතර ඒකට උදාහරණ දෙන්න ඔයා කවදා හරි කාන්තාරේ යද්දි මහා කාන්තාරයක් මැද භාගයක් දුර යන්නත් තියෙනවා, භාගයක් දුර ගෙවාගෙන ඇවිල්ලා. එතකොට මැදනේ ඉන්නේ. ඒතර එකෙක් මිනිස්සෙක් ඉන්නවා මිනිහට අර පැත්තේ භාගෙ ගියත් මරණය. ආපහු හැරිලා මෙහෙ ගියත් ඒත් මරණය තමයි තියෙන්නේ. අසරණයිනේ. මේ මිනිස්සයාට ඒතර හිතන්නේ මේ මිනිස්සයාට මොනවා හරි කෑමක් ලැබුණොත්, වතුර පොඩ්ඩක් ලැබුණොත්, මේ පොඩි මේ මිනිස්සයාට පොඩි අනුග්‍රහයක් පොඩ්ඩක් මේ සාත්තු සප්පායන් ටිකක් හම්බුනොත් හොඳයිනේ කියලා එකක් ඔලුවට එනවනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙම හිතලා එහෙම හිතලා මේ මිනිස්සයාව කරත්තර නග ගන්නවා වගේ මේ මිනිස්සයාගෙන් ඒ විදිහට මේ මිනිස්සයාත් එක්ක කටයුතු කරන්න කියලා කියනවා. එහෙමයි. එතකොට මට අන්තිම උදාහරණ මම දෙන්නම්. ඔය හොඳම උදාහරණයක් මේ අපිට ජීවිතේ මේ කාලේදී පොඩ්ඩක් අපිට තේරුම් ගන්න පුළුවන්. එහෙමයි. ශාලිකා දන්නවද ස්කීයින් ස්කීයින් කරන්නේ? අපි අර හිමේ යන්නේ අර මේ එතකොට ස්කීයින් කරද්දී දැන් මෙතන කණු දෙකක් තියෙනවා. කණු දෙක දිහා බැලුම ස්පේස් එක දැන් මම යන්න ඕනේ කණුව හැප්පෙන්නද නැත්නම් මේ කණු දෙක අතරින් යන්න ඕනේ. ඒතර ඔයා බලන්න ඕන කණුව දිහාද යන්න පුළුවන් තැන දිහා. යන්න පුළුවන් තැන දිහා. එනේ යම් සිද්ධියක් වුණොත් ඒ සිද්ධියෙන් අපි බලන්න ඕනේ යන්න පුළුවන් තැන දිහා මිසක් අර ගිහිල්ලා අර මනුස්සයාගේ ප්‍රශ්නෙත් එක්ක ඔට්ටු වෙලා ඒ මනුස්සයත් එක්ක ගහ ගන්න මරා ගන්න තැනට නෙමෙයි. ඒතර ඔන්න ඔය මයින්ඩ් සෙට් එක හැදෙනවා සතිය පුරුදු කිරීමෙන්. ඒ කියන්නේ සතිය පුරුදු කිරීමෙන් අර එන සිත් දිහා ඒ කියන්නේ ඒවත් එක ගැටෙන ඇලෙන ස්වභාවයෙන්නේ. අවිජ්ජා දෝමනස්සං කියලානේ කියන්නේ. ඇලීමෙන් ගැටීමෙන් තොරවීමට තමයි මේ සතිය පුරුදු කරන්නේ. ඒතර ඔය පුරුදු කිරීම තුළ පුදුමාකාර හරිම ලස්සන ගමනක් තියෙනවා. ඒක ප්‍රැක්ටිකල්. මේක ප්‍රායෝගිකයි. මිනිස්සෙට ගෙදර කරන්නත් පුළුවන්. මිනිස්සෙට ඔෆිස් එකේදී කරන්නත් පුළුවන්. නොකරන්න පුළුවන් තැනක් කියන්නකෝ මට. එහෙම තැනක් නැහැ. නිින්දේ අවසාන වෙලාවේ අවසාන වැඩ ඉවර වෙලා නිින්ද වෙලාවේ ගන්න පුළුවන් විවේකී. මේක පුදුමාකාරයි මිනිස්සු මේක තමයි ස්ප්‍රිට් එක බුදුදහමේ. මේක තමයි මිනිස්සුන්ට කරන්න තියෙන දේ. ඉතින් මිනිස්සු ඒක නොකර අනිත් ඔක්කොම කරනවා නම් මොකද්ද කරන්නේ ඉතින්?